සම්බුද්ධ ශාසනයේ හිටියා මහා කච්චායන කියලා මහරහතන් වහන්සේ නමක්. කච්චායන හඳුරු හරි ලස්සනයි. අවුරුදු 25 දී මහාන වුණේ. රන් කඳක් වගේ බබලන ශරීරයක් තිබ්බ කෙනෙක්. උන්වහන්සේ බණ අහන්න හරි කැමති. බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට වැඩලා බණ කියනවා නම් කච්චායන හඳුරු කොහේ හිටියත් බණ අහන්න එනවා. දවසක් සක්‍ර දේවේන්ද්‍රයන් ආව බණ අහන්න. සක්‍රය ඇවිල්ලා පසක පිහිටවලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටිපස්ස ඇරිලා බලද්දි මේ වගේ විශාල සෙනගක් ඉන්නවා හාමුදුරුවෝ. සක්‍රයට වෙම්මෙන් වශයෙන් වඳින්න බැරි නිසා සක්‍රය මොකද කළේ? අත් දෙක එකතු කරලා හිස පහත් කරලා අර හාමුදුරුවෝ ඔක්කොටම එක වතාවක් වන්දනා කරලා ඉස්සරහින් ඉඳගත්තා. සක්‍රය වටපිට බලද්දි අඩුවක් පේනවා කච්චායන හාමුදුරන්ගේ ආසනේ හිස්. ඒ පාර සක්‍රය හිතනවා අනේ කච්චායන හාමුදුරුවොත් මේ සංඝ සභාවේ හිටියානම් මොන තරම් ලස්සනද. එහෙම හිතද්දිම කච්චායන හාමුදුරුවෝ එ르දියෙන් ඇවිල්ලා ආසනේ ඉඳ සක්‍රයට පුදුම සතුටුයි. මොකද කරේ? දුවගෙන ගිහිල්ලා කච්චායන හාමුදුරන්ගේ කකුල් දෙක අල්ලලා වන්දනා කළා. පෘථග්ජන හාමුදුරුවන්ට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ඒගොල්ලෝ දැන් හිමීට කුටු කුටු ගගා කතා වෙනවා. පේනවද සක්‍රයත් දැන් අමුතුම දෙවියෙක් වෙලා. සක්‍රය දැන් මූණ බලලා වඳින්නේ ලස්සන හාමුදුරුවන්ට විතරයි. පේනවනේ බුදුරජාණන් වහන්සේට පසඟ පිටලා වැන්දා. කච්චායන හාමුදුරන්ට කකුල් දෙක අල්ලලා වැන්දා. අපිට නිකන් ඔන්නම වැන්දා. එසා සක්‍රයත් ලස්සන දෙයියන්ට විතරද කොහෙද වඳින්නේ කියලා කුටු කුටු ගගා කියවද්දී බුදුහාමුදුරන්ට තේරුණා ධම්සභා මණ්ඩපේ නොසන්සුන්තාවය. උන්වහන්සේ කියනවා මහණෙනි සක්‍රය කච්චායනට වැන්දේ කච්චායනගේ මූණ බලලා නෙවෙයි. කච්චායන ළඟ තිබ්බ ලස්සන ලක්ෂණ 4ක්. මොනවද 4? යස්සේන්ද්‍රයානි සමතංගතානි. කච්චායන කියන්නේ ඉන්ද්‍රිය ටික හොඳට দমনය කරගත්ත කෙනෙක්. කොයි වගේද? අස්සා යතා සාරතිනා සුදත්තා දක්ෂ රියදුරා තමන්ගේ ආශ්‍රයව ඉලක්කයට ගෙනියනවා වගේ කච්චායනට මේ ඇහැට ඕන විදිහට දුවන්න ඕනේ නෑ. කනට ඕන විදිහට දුවන්න ඕනේ. එයා ඉන්ද්‍රිය ටික අල්ලලා බැඳගෙන ඉවරයි. ඊළඟට කියනවා පහීන මානස මාන්නය කියලා එකක් කච්චායනගේ නෑ. මාන්නකාරයට පිළිබඳ නිවන දුරයි. ඇයි? එයා හැමතිස්සෙම මාන්නක්කාරකම් නිසා තමන් කවුද කියලා දන්නෙත් නෑ. තමන්ගේ තරම දන්නෙත් නෑ. ස්වභාවය දන්නෙත් නෑ. මාන්නය නිසාම විනාශ වෙනවා. ඔය මාන්නය කියන්නේ සියුම් ක්ලේශයක් නේ. සමහරව ඇවිල්ලා අපිට කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි ගාව නම් ඔය ලොකුකම ගෑවිලාවත් නැහැ. මං හරීම නිර්හංකාරයි. මාන්නේ කියන අය ගාව ඔක්කොටම වැඩිය තියෙනවා. ඒ කියන්නේම අනිත් අය අතර කැපිපෙන්නනේ. මාන්නේ කියන්නේ මතක තියාගන්න සියුම් ක්ලේශයක්. ඕරම් භාගීය සංයෝජන පහ දුරු වෙන්නේ අනාගාමී ඵලයටපත් වුනහම. හැබැයි උද්ධම් භාගීය සංයෝජන වල තියෙන මාන්නේ නැති වෙන්නේ රහත් වුණාම. ඒ කියන්නේ සෝවාන් කෙනාටත් මාන්නේ ඇත, සකෘදාගාමී කෙනාටත් මාන්නේ ඇත, අනාගාමී කෙනාටත් මාන්නේ ඇත. මාන්නේ නැත්තේ රහතන් වහන්සේට පමණයි. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජ මේ පහ නැති කරන්නේ අනාගාමී ඵලයෙන් පස්සේ. නිසා අපිට කියන්න බෑ මාන්නේ නැහැ කියලා. බුදුහාඳුරු කියනවා මහණෙනි මේ කච්චායට මාන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේ නම. ඊළඟට කියනවා පහින මානස අනාසවස්ස. ආශ්‍රව නැහැ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව මේ ආශ්‍රව සියල්ල දුරු කරලා කෙලෙසුන්ගෙන් තොරයි. ඊළඟට කියනවා තාදිනෝ අටලෝ දහමේ නොසැලී ඉන්න කෙනෙක්. ඒ නිසා ඒ වගේ අයව දෙවියන්ට ප්‍රියයි. සක්‍රයා වැන්දේ ඒකයි. ඔය ಗುಣ ටික තියාගන්න. එතකොට දෙවියෝ ඔබ දිහා